සුබ දවසක් ඔයාලා හැමෝටම. මට හිතුණා ඔයගොල්ලන්ට මම පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා කොහොමද පරණ සෙෂන්ස් වල වීඩියෝස් රෙකෝඩින්ග්ස් බලාගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන් ලොගින් වුණාම Cloud Campus එකට මෙන්න මේ ඉරිතුන ගාවට ගිහිල්ලා My Classes කියන එකට යන්න. එතකොට ඔයගොල්ලන්ගේ සබ්ජෙක්ට්ස් ටික පෙන්නනවා. දැන් අපි කලින් දැනුවත් වෙලා හිටියේ රිසෝසස් වලදී අපිට පෙන්නනවා රිසෝසස් මොනවද තියෙන්නේ කියන එක. නමුත් මෙතනදී මේ පරණ සෙෂන්ස් වල රෙකෝඩින්ග්ස් ඇඩ් කරලා තියෙන සෙෂන්ස් වලටමයි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. උදාහරණයක් විදිහට මම කරිකියුලම් මැනේජ්මන්ට් කියන එකට යන්න. එතනදී ඔයගොල්ලන්ට උඩ අර තියෙන ඔප්ෂන්ස් අතරින් සෙෂන්ස් කියන එකට යන්න පුළුවන්. ඕකේ ඊට කලින් අපි රිසෝසස් වලට ගියොත් රිසෝසස් වල මම කලින් දවසක කිව්වා රිසෝසස් වලින් බලන එක අපිට පහසුයි කියලා. වීඩියෝ කියන තැනට ගිහිල්ලා දෙවතන පෙන්නන 3යි කියලා පේන්න තියෙන අලුත් ටැබ් එකක් ඕපන් වෙලා අපිට ලැබුණේ. ඉතින් ඒ රිසෝසස් වලට මේ පාර ඇඩ් වෙලා නැහැ. මේ පාර ඇඩ් වෙලා තියෙන සෙෂන්ස් වලටමයි ඒ අදාළ රෙකෝඩින් එක. අද උදේ රෙකෝඩින් එකත් බේසික් මැනේජ්මන්ට් කන්සෙප්ට්ස් කියන තැන තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඉතින් මෙතනදී බලන්න ආපස්සට යන්න පුළුවන් ඕගොල්ලන්ට. ආපස්සට ගියාම ඔයගොල්ලන්ට අවශ්‍ය සෙෂන් එකකට ගිහිල්ලා ඒ අවශ්‍ය සෙෂන් එකේ මේ ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට මෙන්න මේ විදිහට රෙකෝඩින් එක තියෙන එක ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මෙතනදී මේ රෙකෝඩින් එකට බලන්න go to වලට යන්න ඕන. නමුත් ඊට කලින් මෙන්න මේ password කියන එක copy කියලා කරගෙන යන්න. මොකද බොහෝ වෙලාවට password එක අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න. go to එකට ගියාම අලුත් tab එකකින් open වෙන්නේ. open වුණාම මෙතන passcode අහන කියන තැනට ගිහිල්ලා right mouse button එක click කරලා paste කියන්න. දැන් phone එකෙන් යනවා නම් මම phone එකෙන් ගිහිල්ලා බැලුවේ නෑ. ওই විදිහටම copy button එක ඒවි ඒ button එක press කරලා මෙතනට ගියාම click කරාම එන options වල paste කියලා ඒවි. ඒකෙන් paste කරලා ගන්න. අරගෙන මෙතන watch recording කියන එකට යන්න. ගියාම අපිට රෙකෝඩින් එක මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. පළවෙනි පාර විතරයි. අපි දැන් මේ මැෂින් එකේම ආයෙ පාරක් මේ රෙකෝඩින් එක බලනවා නම් පාස්වර්ඩ් එක යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එකින් එකට රෙකෝඩින්ග්ස් වලට එකට යුනික් පාස්වර්ඩ් එකක් තියෙන්නේ. ඒකට අපිට Zoom platform එකේම ඒ කියන්නේ Zoom වල තියෙන ඉඩ ප්‍රමාණයම තමයි අපිට මේක රෙකෝඩින් එක රෙකෝඩ් වෙච්ච එක අපිට බලන්න ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා අපිට අපේ ඒ සෙෂන් එකේ රෙකෝඩින් එක තියෙනවා. ওই විදිහට ප්ලේ බටන් එක ප්‍රෙස් කරලා ප්ලේ කරන්න පුළුවන්. ඒක මෙතන ස්පීඩ් එක. ඒ යන වීඩියෝ එකේ ස්පීඩ් එක ස්ලෝ වගේ නා. කියන්නේ කතා කරන්නේ අපිට ස්පීඩ් උනාට කමක් නැත්නම් 1.5 කියලා නැත්නම් 2 උනත් දාලා අපිට අහන්න පුළුවන්. එතකොට මේ රෙකෝඩින් එක පටන් ගත්ත එකේ ඉඳලා අවසාන වෙනකන් තියෙන හින්දා අපිට අවශ්‍ය තැනට ගිහිල්ලා මේ විදිහට ඩ්‍රැග් කරලා ඒක හරියට ක්‍රියාත්මක වෙන මේ PGDEM ඒ කියන්නේ පශ්චාත්පාද අධ්‍යාපන දැන් ඔයගලන්ට ආරාධනා කරනවා මේක දේශනා කරුදු කරගෙන යන්න කිව්වම අපි ස්පෙෂල් දෙනාටම සුබ දවසක් දාලා හින්දා සුබ චුට්ටක් දවසක් ඒ කතා කළේ අපේ වික්‍රම මහත්මයා ඊපේ නායකත්ව සංවර්ධන මහ කල්පනා කරන පීඩිතේ අධ්‍යාපන කළම 1.5 හරි නැත්නම් 2 හරි දැම්මොත් ඒ කියන්නේ මේ රෙකෝඩින් එක මේ පැය 3යි ගාණක් තිබුණාට 3:33ක් තිබුණොත් අපිට පැහැදිලි වැහෙනවා නම් 2 ස්පීඩ් එක by 2 by කියලා දැම්මොත් අපි එතකොට දෙගුණයක් ස්පීඩ් එක වේගෙන් යනවා. ඒ කියන්නේ පැය එකමාරෙන් බලන්න පුළුවන්. හැබැයි අපිට voice එක clear වෙන්නේ නැත්නම් සාමාන්‍ය ස්පීඩ් එකේ යන්න වේවි. ඒක depend වෙනවා ඒ කතා කරන ලෙක්චරර් ස්පීඩ් කතා කරනවද නැත්නම් ස්ලෝලි කතා කරනවද ඒ දේවල් එක ඔයගලන්ට අවශ්‍ය නම් ස්පීඩ් එකේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. එකම ෆුල් ස්ක්‍රීන් වලට යන්න පුළුවන්. මේ ඔප්ෂන්ස් ටික මෙතන තියෙනවා. ඒ වගේම ස්පීකර් සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට අමතරව අපි එදා chat box එකේ ගියපු දේවල් ටික මේ විදිහට chat messages කියලා අපිට බලන්න පුළුවන්. download 3 files කියලා තියෙන එක උඩ ක්ලික් කරලා අපිට files 3 download කරගන්න පුළුවන්. මම download කරාම මේ මම ඇත්තටම ඉස්සෙල්ලා download කරපේවා තමයි මේ පේන්නේ පල්ලෙහා. download වෙනවා. දැන් මෙතන download files අපි ක්ලික් කරලා බලමු. පළවෙනි පාර්ට් නම් ඔයගොල්ලෝ මෙතන multiple files download කරන්න allow කරන්න කියලා message එකක් ඒක allow button එක press කරන්න මේ විදිහට ඔයගලන්ට පේනවා වීඩියෝ 1 2යි වීඩියෝ 2යි මේ text
මැසේජ් එකක් ටෙක්ස්ට් මැසේජ් එක කියන්නේ අර chat messages ටික අපිට ලැබෙනවා. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටර්නෙට් එකට යන්න නැතුව ඕගොල්ලන්ට එතකොට අර ඉන්ටර්නෙට් එකට යන charge එක data වලට යන charge එක මෙතනින්ම දෙතුන් පාරක් බැලුවොත් ඔයාලට යන charge එකට වඩා එකපාරක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒ ඩවුන්ලෝඩ් කරන්න යන charge එක තමයි data වලට යන්නේ. ඊට පස්සේ ඔයාලට කම්පියුටරේ තියාගෙන කීප සැරයක් වුණත් මේක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එක data charge එකේ. ඒක තමයි ඩවුන්ලෝඩ් කරන එකේ වාසිය තියෙන්නේ. හැබැයි ඩවුන්ලෝඩ් කරන්න තියෙන ස්පේස් එක ටිකක් යනවා. මොකද ෆයිල්ස් ටිකක් බල්ක් හින්දා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මේ කොහොමද බලාගන්නේ කියලා මේ සෙෂන්ස් වීඩියෝස් ටික. ඒ ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ විදිහට හැම සෙෂන් එකකටම වගේ මම ගිහිල්ලා බැලුවා එකින් එක සබ්ජෙක්ට්ස් වලට හැම එකටම වගේ ඇඩ් වෙලා තියෙනවා මට පේන්න තිබුණා. දැන් අද එක තාම මං හිතන්නේ අද එක තාම මේ හවස එක වැටිලා නැහැ. නමුත් අනිත් උදේ එකත් මේකට දාලා තිබුණා. අපි ගත්තොත් බේසික් මැනේජ්මන්ට් කන්සෙප්ට්ස් වල සෙෂන්ස් වලට මට යන්න පුළුවන්. මේ උදේ සෙෂන් එක මෙන්න මේ විදිහට දාලා තියෙනවා. මම දැන් ඒක පාස්වර්ඩ් එක දාලා ගියපු හින්දා මට go to කියන එකට කෙලින්ම ගියාම වීඩියෝ එක මට කෙලින්ම බලන්න පුළුවන්. හැබැයි අර මම කිව්වා වගේ වීඩියෝ එක සම්පූර්ණයෙන් පටන් ගැනීම ඉඳලා අවසානය වෙනකම්ම තියෙනවා. ඒ කියන්නේ අර රිසෝසස් වල අපිට දාලා තිබුණේ සෙෂන් එකේ ප්‍රමාණය විතරක්. නමුත් මෙතන සියලුම ඊට කලින් කතා බහ කරන දේවල් සියල්ලම තියෙනවා. ඒකින්ද ඒවා ස්කිප් කරලා යන්න පුළුවන්. මේ විදිහට ඩ්‍රැග් කරලා ඔයාට ඕන තැන දැන් ස්ටාර්ට් එක කරලා ඔයාට ඕන තැනට මේක ඇදලා එතන ඉඳලා රන් කරගන්න පුළුවන්. ඔන්ලයින් බලනවා නම්. ඩවුන්ලෝඩ් කරනකොට සම්පූර්ණ වීඩියෝ එකම අපිට දේවල් ටිකත් එක්කම ලැබෙනවා. ඒ ගැනත් මට හිතුණා ඔයගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ කියලා. හොඳයි මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඔබ සැමට සුබ දවසක්.